මේක වනාන්තරයකින් වට වුණ ලස්සන ගම්මානයක්. මේ ගම්මානයේ කිසිම කෙනෙක් මේ වනාන්තරය තරණය කරලා පිට වෙලා ගිහිල්ලා නැහැ. ඒකට හේතුව මේ වනාන්තරයේ ඇතුළේ ඉන්න භයානක රාක්ෂසයෝ. හැබැයි මේ රාක්ෂසයෝ වසර ගණනාවකින් ගමේ ඉන්න මිනිස්සුන්ට කරදර කරන්න ඇවිදින්නත් නැහැ. ඒත් ගමේ මිනිස්සු යාළුවගේ ආරක්ෂාව සඳහා හැමදේම කරලායි තියෙන්නේ. ගම වටේටම ආරක්ෂක කුළුණු හදලා ඒවට මුරකාරයෝ දාලා ඉන්නේ. තව ගමයි කැලෑවයි අතර මායි මේ අඩියෙන් අඩිය වගේ පන්දම් සවි කරලා රෑ එළිය නිකන් ඒව දැල්වලයි තියෙන්නේ. ගමේ ඉන්න කුඩා ළමයි නම් මේ භයානක රාක්ෂසයන්ව දැකලවත් නැහැ. එයාලව අන්තිමට දැකලා තියෙන්නේ මේ ගමේ ඉන්න වැඩිහිටියෝ. වැඩිහිටියන්ගේ කාලේ නම් බොහෝ අය මේ රාක්ෂසයන්ගේ අතින් මරණයට පත් වෙලා අවුන්ගේ ආහාර වේල බවට පත් වෙලා තියෙනවා. දැන් ඉතුරු වෙලා ඉන්න වැඩිහිටියෝ බේරලා තියෙන පොළොවේ යට තියෙන රහස් කාමරවල හැංගිලා ඉඳලා. මේ හැම විස්තරයක්ම ගමේ හැමෝටම යාලා කියලා තියෙනවා. ඉතින් ගමේ හැම තීරණයක්ම අරගන්න වැඩිහිටියා. එයාලා තමයි ගමේ ප්‍රධානියා. ගම්මුන්ට කැලේ ඇතුළට යන එක වගේම රතු පාට වර්ණයේ සහිත කිසිම දෙයක් මේ ගමේ තියාගන්නත් එපා කියලා උන් එක කහනම් කරලා තියෙනවා. රතු පාට මලක්වත් නැහැ මේ ගම ඇතුළේ. අයිවි කියලා කියන්නේ මේ ගමේ ජීවත් වෙන රූමත් අන්ධකාන්තාව. එක දවසක් ඇගේ තුඹතාට මේ ගමේම කෙනෙක් පිහියකින් අනිනවා. ඒත් ඔහු සනීප කරගන්න අවශ්‍ය බෙහෙත් මේ ගමේ නැහැ. ඒ නිසා මේ අන්ධකාන්තාව තීරණය කරනවා කැලේ තරණය කරලා නගරයකට ගිහින් මේ අවශ්‍ය බෙහෙත් හොයාගෙන එන්න. ඉතින් අන්ධකාන්තාවට පුළුවන් ඉන්නේ කැලේ තරණය කරලා නගරයට යන්න. අර භයානක රාක්ෂසයෙක්ගෙන් බේරෙන්න. සම්පූර්ණ කතාවම බලන්න කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එකක් ඔබලම තියෙනවා. අපි එහෙනම් ආයෙත් කතාව පටන් ගමු. මේ ෆිල්ම් එකේ නම තමයි The Village. මේක 2004 තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අවුරුදු ගානකින් මේ රාක්ෂසයන්ගෙන් ගමේ අයට කිසිම කරදරයක් උනේ නැති නිසා සහ මේ කාලය තුල කිසිම රාක්ෂසයෙක්ව දකින්නත් ලැබුණේ නැති නිසා දැන් ගමේ මිනිස්සුන් ටිකක් බය නැතුව ගමේ ජීවත් වෙනවා. කැලේ ඇතුළට යන එක නම් තවම තහනම් නිසා කිසිම කෙනෙක් කැලේ ඇතුළට යන්නේ නම් නැහැ. අයිවි කියලා කියන්නේ මේ ගමේ ඉන්න අන්ධ තරුණියක්. අන්ධ වුණත් ඇය ඇස් පේන කෙනෙක් වගේම මේ ගමේ ඇවිදලා කරලා ඉන්නවා. ඇයට දැන් මුළු ගමම හුරු වෙලා තියෙන්නේ. ලුයිස් කියලා කියන්නේ අයිවිගේ පෙම්වතා. එතකොට තව නෝවා කියලා මන්ත බුද්ධික තරුණයෙකුත් ඉන්නවා මේ ගමේ. එයත් අයිවිට ආදරය කරනවා. අයිවිට තව නංගි කෙනෙක් ඉන්නවා. නංගි ආදරය කරන්නේ අක්කගේ පෙම්වතා වුන් ලුයිස්ට. මොකද ඇය දන්නේ නැහැ ලුයිස් සහ අයිවි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. අයිවිගේ නංගි එක දවසක් එයාගේ හිතේ තියෙන ආදරය ලුයිස්ට කියනවා. ඒත් ලුයිස් ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා අයිවිගේ නංගි එදා දවසම අඬමින් තමයි ඉන්නේ. ඒත් වැඩි දවසක් යන්න කලින් අයිවිගේ නංගි වෙනත් තරුණයෙක් සමග සම්බන්ධයක් පටන් ගන්නවා. ඔන්න දැන් එයාලා විවාහ වෙන්නයි හදන්නේ. රෑ විවාහ උත්සවයේ අතරතුරේ ගමේ හැමෝම සතුටු වෙමින් නර්තනයේ යෙදෙනවා. ඔය අතර එයාලට ඇහෙනවා කවුරු හරි කෑ ගහන සද්දයක්. බලනකොට ආයෙත් ගමට රාක්ෂසයෝ ඇවිල්ලා. එයාලා ගෙවල් වලට යනකොට දකිනවා කැලෑ බල්ලෝ හැමතැනම මරලා ඉන්නවා කියලා. ඊට පස්සේ හැමෝම එයාලගේ ගෙවල් ඇතුලේ තියෙන රාස් කාමර වලට ගිහින් හැංගිලා ඉන්නවා. උදේම එයාලා ගෙවල් වලින් එළියට ඇවිත් බලනකොට දකිනවා ගෙවල් වල දොරවල් වල රතු පාටින් සලකුණු කරලා තියෙනවා කියලා. ඒවා ලේ වලින් තමයි කරලා තියෙන්නේ. වැඩිහිටියෝ නම් කියන්නේ රාක්ෂසයෝ එයාලට අනතුරු වීමක් කරලා තියෙන්නේ කියලා. එයාලගේ ගොවිපලේ හිටිය සත්තුත් මේ රාක්ෂසයෝ මරලා දාලා. ඊට පස්සේ දවසකත් මේ රාක්ෂසයෝ ගමට එනවා. ඒක ආරක්ෂක කුළුණක ඉන්න මුරකාරයෙක් තමයි දකින්නේ. එයා ඉක්මනින් සීනෝ නාද කරලා ගමේ අයට අනතුරු අඟවනවා. සුපුරුදු විදිහටම හැමෝම ගෙවල් ඇතුළේ රහස් කාමරවල හැංගෙනවා. මේ වතාවේ නම් ලුයිස් සහ අයිවි ඒ රාක්ෂසයෙක්ගෙන් 99න් තමයි බේරෙන්නේ. ඊට පස්සේ දවසේ තමයි ගමේ ඉන්න මන්දබුද්ධික තරුණයා ලුයිස්ට පිහියෙන් අනින්නේ. ඒ ඉතින් ලුයිස් අයිවිට ආදරය කරන නිසා. ඒ මන්දබුද්ධික තරුණයාගේ අත්වල ලේ තියනවා දකිනකොට තමයි ගමේ අය දන්නේ කාට හරි තුවාල වෙලා කියලා. හැමෝම මුළු ගමේම පරීක්ෂා කරනවා කාටද තුවාල වෙලා තියෙන්නේ කියලා. අයිවි තමයි ඉතින් ලුයිස්ව මුලින්ම හොයාගන්නේ. ඒ වෙනකොටත් ලුයිස්ට සිහිය නැතිලා. බෙහෙත් හේත් නොමැති වුණත් ලුයිස්ට අවශ්‍ය ප්‍රතිකාර පුළුවන් විදියට කරනවා ගමේ වැඩිහිටියන්. එයාලා හැමෝගෙම ඉල්ලනවා ලුයිස්ට ඉක්මනට සනීප වෙන්න කියලා යාත්නා කරන්න කියලාත්. අයිවිට තමයි ඉතින් ලුයිස්ව සනීප කරගන්න හැමෝටම වඩා අවශ්‍යතාවය තියෙන්නේ. මේ වෙනකොට මන්දබුද්ධික තරුණයව නම් එයාලගේ දෙමව්පියන් විසින් කාමරයක දාලා හිර කරලායි ඉන්නේ. අයිවිගේ තාත්තත් ගමේ ඉන්න වැඩිහිටියෙක්. අයිවි තාත්තගෙන් අවසර ඉල්ලනවා කැලේ හරහා මිනිසුන් ඉන්න නගරයට ගිහින් ලුයිස්ව සනීප කරන්න පුළුවන් බේත් අරන් ඉන්න. අයිවිගේ තාත්තා හොඳ ආකාරවම දන්නවා එයාගේ දුවේ ලුයිස්ට ගොඩක් ආදරේ කියලා. සහ ඔහු මේක කරන්න එපා කිව්වොත් අයිවි ඒක කරන්න උත්සාහ කරනවා කියලා. ඒත් අන්ධ කාන්තාවක් කොහොමද රාක්ෂසයාගෙන් බේරිලා මේ කැලින් එළියට යන්නේ? අකමැත්තෙන් වුණත් ඔහු තමන්ගේ දුවට මේකට අවසර දෙනවා.
ඒ වගේම ගමේ වැඩිහිටියන් අතර පමණක් තිබුණ රහස් තොරතුරුත් අයිවීට කියනවා. ගමේ රහස් කාමරයක් ඇතුළේ ඉන්න මැරුණු රාක්ෂසයෙක්වත් අයිවීට අල්ලලා බලන්න අවස්ථාව දෙනවා. උගේ භයානක උල් වගේ කොටස් තමන්ගේ අතේ ගෑවුන ගමන් අයිවී දැනගන්නවා මේ ඉන්නේ භයානක රාක්ෂසෙක් කියලා. ඇත්තට මෙහෙම රාක්ෂසෝ නැහැ කියලා තමයි අයිවීගේ තාත්තා නම් කියන්නේ. එයා නගරේ ඉන්න කාලේ කැම්පස් එකේ ළමයිට උගන්වපු පොතක තමයිලු මේ සත්වයින් ගැන සඳහන් වෙලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි අයිවීට කැලෙන් එළියට යන පාර ගැනත් ඔහු කියනවා. එයාත් එක්ක තව දෙන්නෙකුත් එවනවා ඔහු. කැලේ භාගයක් දුරට වගේ යනකම් ඒ තරණියෝ දෙන්න අයිවීත් එක්ක එනවා. එතනින් එහාට අයිවීට තනියම තමයි යන්න වෙන්නේ. ටික දුරක් යනකොට අයිවීව කැලේ ඇතුලේ තියෙන වලකට වැටෙන්න යනවා. ඌ අයිවීට පුළුවන් වෙනවා කොහොම හරි එතන අයිනි එල්ලිලා වලෙන් උඩට එන්න. එතන විමට කඩන් වැටුණ විශාල ගහක මුලකුත් තියෙනවා. ඊට පස්සේ ඒ වල මග ඇරලා අයිවී තවත් ඉදිරියට යනවා. ටික දුරක් යනකොට අයිවීට දැනෙනවා කවුරු හරි පස්සෙන් එනවා කියලා. ඒ ඉන්න භයානක රාක්ෂසෙක්. ඌ අයිවීට පහර දෙන්නයි හදන්නේ. දැන් මේ ඇස් පේන්නේ නැති අයිවී කැලේ ඇතුලේ දුවමින් ඉන්නේ රාක්ෂසයාගෙන් බේරෙන්න. අයිවී කලින් සැරේ වලට වැටුණු වල ගාව තියෙන කඩන් වැටුණු ගහේ මුල ගාවට දැන් ඇවිත් ඉන්නේ. අයිවී දන්නවා ඉස්සරහා තියෙන්නේ වලක් කියලා. රාක්ෂසයාත් අයිවීගේ පස්සෙන් දුවගෙන එමින් හිටියේ. ඌ අයිවීගේ ළඟට එනකොටම අයිවී එතනින් අහකට පනින නිසා මේ රාක්ෂසයව ඒ වලට වැටෙනවා. පේන විදිහට නම් වලට වැටුණ නිසා ඌ මැරලායි තියෙන්නේ. ඊට පස්සේ අයිවී ආයෙත් ගමන ආරම්භ කරනවා. ටික දුරක් යනකොට අයිවීට දැනෙනවා එයාගේ තාත්තා කියපු බොරුදු පාරට දැන් ඇවිත් කියලා. බිම තියෙන ගල් අතින් අරන් බලන අයිවීට ඒක තේරුම් වෙනවා. අයිවී ගෙනාපු ගමන් මළු එතනම තියලා ඒ පාර දිගේ ඉදිරියට යනවා. ටික දුරක් යනකොට මාර්ගය ඉවර වෙලා තනකොළ වලින් නැහුන බැම්මක් ගාවට අයිවී යනවා. ඒ බැම්මෙන් නැගලා එහා පැත්තට පනිනවා අයිවී. එතන තියෙන්නේ වාහන යන මාර්ගයක්. අයිවීව හමුදා වාහනයකින් දකිනවා. ඒකේ එක හමුදා නිලධාරියා ඉන්නේ. එයා කියනවා ඇයට මෙතන ඉන්න තහනම් කියලාත්. මේක අධි ආරක්ෂිත ප්‍රදේශයක් කියලාත්. අයිවී හමුදා නිලධාරියාගෙන් උදව් ඉල්ලනවා. ඇයගේ අතේ තියෙන බෙහෙත් වල නම් ලියපු කොලයක් හමුදා නිලධාරියාට දෙනවා. අයිවී කියනවා තුවාලුන එක්කෙනෙක්ට බෙහෙත් කරන්න ඉක්මනින්ම මේ බෙහෙත් ඕන කියලා. එයාලා ජීවත් වෙන්නේ කැලේ ඇතුලේ කියලාත් කියනවා. හමුදා නිලධාරියාට තේරුම් වෙනවා මේ කාන්තාව නගර කෙනෙක් නෙමෙයි කියලා. ඔහු ඉතින් ඇයට උදව් කරනවා. ඇයට අවශ්‍ය බෙහෙත් ටික ඔහු හොයලා දෙනවා. මේක දුර්ලභ සත්වයින් ඉන්න වනාන්තරයක් නිසා රජයෙන් අධි ආරක්ෂිත කලාපයක් කරලායි තියෙන්නේ. මේ වනාන්තරයේ උඩින් ගුවන් යානයක්වත් ගමන් කරන්නේ නැහැ. ඒ නිසායි අයිවී ඉන්න ගම ගැන කවුරුවත්ම දන්නේ නැත්තේ. බෙහෙතුත් අරන් අයිවී ආයෙත් ගමට එනවා. ඒ වෙනකොට අර මන්දබුද්ධික තරුණයාත් ගමේ නැහැ. ඔහු ඉර කරලා හිටිය කාමරෙන් පැනලා ගිහිල්ලා. ඒ කාමරේ යට තමයි වැඩිහිටියන් රාක්ෂසයාගේ ඇඳුම් හංගලා තිබිලා තියෙන්නේ. මෙච්චර කල් ඒ ඇඳුම ඇඳගත්තු මිනිස්සෙක් තමයි ගමුන්න බය කරලා තියෙන්නේ. ඒ ඇඳුම ඇඳගෙන අයිවී ගාවට ගිහිල්ලා තියෙන්නේ ඒ මන්දබුද්ධික තරුණයමයි. හැබැයි මේ වෙනකොට ඔහු මැරිලා. වැඩිහිටියන් මේ දේවල් කරලා තියෙන නගරෙදි එයාලට උන එක එක ප්‍රශ්න නිසායි. එයාලා නගරේ අතහැරලා කාටත් හොරෙන් මේ කැලේ ඇතුළට ඇවිත් ගම්මානයක් හදාගෙන ජීවත් වෙන්න තීරණය කරලා. කොහොම හරි අවසානයේ මන්දබුද්ධික තරුණයා වැඩිහිටියන්ගේ රහස ඇත්තක් බවට පත් කරලා තියෙනවා. අයිවී බෙහෙත් ගෙනාපු නිසා ලුයිස්ටත් සනීප වෙන්න පුළුවන් වෙනවා. මේ විදිහට මේ ලස්සන කතාව අවසන් වෙනවා.